හරි. අපි අද මේ ගවේෂණයේ පටන් ගමු. ඇත්තටම අපි සාමාන්‍යයෙන් ගෙවත්තක තියෙන ගහක් දිහා බලද්දී ඒක හරිම සාමකාමී නිකම් නිශ්චල දෙයක් විදිහටයි අපිට පේන්නේ නේද? ඔව් හරියට කිසිම ක්‍රියාකාරීත්වයක් නැති gedara තියෙන මේසයක් හරි පුටුවක් හරි වගේ. හරියට හරි. ඒත් මේ පොළව යටින් ඒ වගේම අර අපිට නොපෙනෙන ක්ෂුද්‍ර මට්ටමින් බැලුවොත් ඒ ගහ කියන්නේ දරුණු යුද පිටියක ජීවිතය වෙනුවෙන් සටන් කරන අතිශය දක්ෂ ඉංජිනේරුවෙක්. ඒක නැත්ත. අද අපි මේ විග්‍රහ කරන්න යන මූලාශ්‍රය ඒ කියන්නේ සාමාන්‍ය විද්‍යා පෙළපොතක තියෙන ශාක කොටස්වල විවිධත්වය සහ ක්‍රියාකාරීත්වය කියන සටහන කියවද්දී මට තේරුනේ මේක නිකම්ම පාඩමක් නෙවෙයි කියලා. එහෙනම් මොකද්ද? මේක හරියට අර ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳ අත්පොතක් වගේ. ඉතින් අපි මේක ටිකක් දිගහැරලා බලමු. ඇත්තටම අපි එදිනෙදා දකින අඹ කොළයක්, එහෙමත් නැත්නම් කුස්සියේ තියෙන ඉඟුරු කැබැල්ලක් පිටුපස කොයිතරම් සංකීර්ණ ඉංජිනේරුමය රහස් හැංගිලා තියෙනවද කියලා අද අපි කතා කරමු. මේ මූලාශ්‍ර වලින් හෙලි කරන කාරණා අපි ස්වභාව ධර්මයේ දිහා බලන කෝණේ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඇත්තටම ශාක කියන්නේ පරිසරය අලංකාර කරන්න තියෙන නිශ්චල වස්තුන් නෙවෙයි. Tamanda දුවන්න හරි හැංගෙන්න හරි බැරි නිසාම Taman ඉන්න තැනට එන ඕනෑම දරුණු කාලගුණයකට එහෙමත් නැත්නම් අභියෝගයකට මුහුණ දෙන්න යලා සූදානම්. ඒ කියන්නේ තමන්ගේ ශරීරවයව වෙනස් කරගෙනද? අනිවාර්යෙන්ම. තමන්ගේ ශරීරවයව වල මූලික හැඩය සහ කාර්යපවා වෙනස් කරගන්න පුළුවන් පුදුමාකාර ජීවීන් කොට්ටාශයක් තමයි මේ ශාක කියන්නේ. අපේ අරුමුණ වෙන්නේ අන්න ඒ සැඟවුණු අනුවර්තනයන් සහ ශාක ලෝකයේ විස්මිත උපක්‍රම ගැන ගැඹුරින් සාකච්ඡා කරන එක. එහෙමනම් අපි ශාකයක අපිට මුලින්ම පෙනෙන කොටසින් පටන් ගමුකෝ. පත්‍ර එහෙමත් නැත්නම් කොළ. හරි. මම මේ මූලාශ්‍රය කියවදී දැක්කා පත්‍රයක් කියන්නේ ශාකයේ තියෙන ප්‍රධානතම බලශක්ති මධ්‍යස්ථානය කියලා. ඒ කියන්නේ මුළු ගහම ජීවත් කරවන්නේ මේ පත්‍රය ඇතුලේ වෙන රසායනික ක්‍රියාවලියකින් නේද? ඔව්. ප්‍රභා සංශ්ලේෂණය කියන මේ ක්‍රියාවලිය තමයි පෘථුවියේ තියෙන වැදගත්ම රසායනික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හිරු එළිය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු කරලා ශාකයට අවශ්‍ය ආහාර නිපදවන්නේ ওই පත්‍රය ඇතුලේ තමයි. ඒක මාරයිනේ. හැබැයි මේක ඊටාම කාර්යක්ෂමව වෙන්න නම් පත්‍රයකට පුළුවන් තරම් හොඳින් හිරු එළිය ලැබෙන්න ඕනේ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පත්‍රයක් ඉතා තුනී, ඒ වගේම පැතලි හැඩයක් ගන්නෙ. පැතලි වෙද්දී අර ආලෝකයේ වැටෙන වර්ගඵලයේ වැටෙනව නේද? හරියට හරි. ඒ වගේම තුනී වෙද්දී ආලෝකයට පුළුවන් පත්‍රයේ මතු පිටින් ඇතුළ වෙලා ඇතුළත තියෙන ගැඹුරුම සෛල දක්වාම ගමන් කරන්න. පොඩ්ඩක් ඉන්න මට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඔය කියන විදිහට හැම පත්‍රයක්ම තුනී සහ පැතලි වෙන්න ඕනේ නේද? ඒත් අර කෝමාරිකා වගේ ශාකයක් ගත්තොත් ඒකේ කොළ හරීම ඝනකමයි. ඇතුලේ අර ජෙලි වගේ පිරීලා තියෙන්නේ. ඇයි ඒ වගේ පරස්පරයක් තියෙන්නේ? ආලෝකය ගන්න එක නෙවෙයි ඒ ගස් වලට වැදගත්? අන්න එතන තමයි පරිණාමයේ තීරණාත්මක සාධකයේ තියෙන්නේ. ශාකයක් හැම වෙලෙම තීරණය කරන්න ඕනේ තමන්ගේ ලොකුම සතුරා කවුද කියලා. ඊතැනි පරිසරයේ අනුවරද. ඔව්. කෝමාරිකා එමත් නැත්නම් අරලිය වගේ ශාක බොහෝ විට වැවෙන්නේ වියලි ශුෂ්ක පරිසරවලනේ. ඒ පරිසරවල හිරු එළිය ඕනේ තරම් තියෙනවා. ඒක ඇත්ත. ඒ නිසා ආලෝකය හොයාගන්න එක නෙමෙයි මේ ශාකවලට තියෙන ලොකුම අභියෝගය. අර ලැබෙන වතුර ටික ආරක්ෂා කරගන්න එකයි. තුනී කොළයක් තිබුණොත් අර රස්නට ඒක ඉක්මනින් වෙල්ලා යනවා. දැම්මට තේරෙනවා. ඉතින් ආලෝකය ඇතුළට යාමේ හැකියාව ටිකක් කැප කරලා හරි පත්‍ර ඝන වෙලා මාංශල වෙලා තියෙනවා තමන්ගේ ජලය ගබඩා කරලා තියාගන්න. ඒ කියන්නේ කෑම හදනවට වඩා වතුර ටික පරිස්සම් කරගන්න එක ජීවිතයට වැදගත් වෙලා තියෙනවා. පැහැදිලිවම. මේ මූලාශ්‍රවල තියෙන තවත් අපූර්ව දෙයක් තමයි මේ පත්‍ර කන්දට සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ පත්‍ර වින්‍යාසය. ඔව් ඒකත් හරිම රසවත් මාතෘකාවක්. මේක කියවද්දි මට හිතුනේ මේක හරියට අර නිවසක වහලයට සූර්ය කෝෂ. ඒ කියන්නේ සෝලර් පැනල් සවි කරනවා වගේ සංකීර්ණ ඉංජිනේරි වැඩක් කියලා. එක කොලයකින් තවත් කොලයකට වැටෙන හිරු එළිය අවහිරු නවන විදිහට මේවා පෙළගස්වලා තියෙන හැටි දැක්කම ඇත්තම පුදුම හිතෙනවා. ඒ සූර්ය කෝෂ උපහැරණයට අපිට තවත් දෙයක් එකතු කරන්න පුළුවන්. මෙතන තියෙන වඩාත්ම සිත්කන්නා කාරණේ තමයි මේවා නිකම්ම අලංකාරයට පිටලා නෑ කියන එක. ඒ කියන්නේ මේක ජීවත් වීම සඳහා කරන සටනක්ද? හරියට හරි. මේ ස්වභාවික සූර්ය කෝෂ තමන්ගේ කෝණය ආලෝකයට අනුව වෙනස් කරගන්නවා වගේම තමන්ගේ පහලින් තියෙන කොළයට හෙවණැල්ලක් නොවි ඉන්න ජ්‍යාමිතික රටාවන් පවා පාවිච්චි කරනවා. ජ්‍යාමිතික රටාවන්? උදාහරණයක් විදිහට ගත්තොත් කටුවනෝදා ශාකයේ පත්‍ර පිහිටන්නේ කන්දේ දෙපැත්තේ මාරුවෙන් මාරුවට.
අපි ඒකට ඒකාන්තර පත්‍ර වින්‍යාසය කියලා කියනවා. ඒත් peeragase ගැටයකින් කොළ දෙකක් එකිනෙකට මුහුණලා ඒ කියන්නේ සම්මුඛව තමයි පිහිටන්නේ. ඒ විතරක් නෙවෙයි නේද? රුකත්තන ගසේ කඳේ එක ගැටයකින් කොළ වටේටම පිහිටනවා. ඒකට කියන්නේ චක්‍රීය පිහිටීමක් කියලා. ඔව් ඒකත් තවත් එක ක්‍රමයක්. හැබැයි මට වඩාත්ම කුතුහලයක් ඇති උනේ අර කැන්දවකේ ගස්වල තියෙන සර්පිලාකාර ඒ කියන්නේ ස්පයිරල් හැඩයට පත්‍ර පිහිටන එක ගැන. මේක පිටුපස්සේ තියෙන ගණිතමය සත්‍ය මොකක්ද? අන්න ඒක ඊටාම සංකීර්ණ ගණිතමය සැලැස්මක්. කඳක් වටේට සර්පිලාකාරව පත්‍ර පිහිටද්දී උඩින්ම තියෙන පත්‍රයට කෙලින්ම පහලින් ඊළඟ පත්‍රය පිහිටන්නේ නැහැ. එතකොට ඒක කොහොමද පිහිටන්නේ? එය යම් කෝණයකින් හැරිලා තමයි පිහිටන්නේ. මේ නිසා ගහේ ඉහළම ඉඳන් පහළටම යනකම් තියෙන හැම කොළයකටම දවසේ මොනවා හරි වෙලාවක හිරු එළිය වැටෙනවා. එක කොළයක්වත් සම්පූර්ණයෙන්ම අඳුරේ වැහිලා යන්නේ නැහැ. ඒක මාරයි නේද? ඔව් මේක ඇත්තදම තමන්ගේම සහෝදර කොළයක ආලෝකය බෙදා ගන්න ශාකයක් කරන ඊටාම සාමකාමී නම් සැලසුම් සහගත සටනක් කියලා අපිට කියන්න පුළුවන්. ආලෝකය වෙනුවෙන් පත්‍ර කරන මේ සටන කොච්චර සංකීර්ණ වුණත් මේකෙම අනිත් පැත්තකුත් තියෙනව නේද? ඒ කිව්වේ කෑම හදන්න ආලෝකය ගනිද්දි කොළය රත් වෙනවා. එතකොට කොළයේ ඇතුලේ තියෙන වතුර වාෂ්ප වෙලා යනවා. උත්ස්වේදනය කියලා මේ මූලාශ්‍රවල හඳුන්වන්නේ අන්න ඒ ජලය පිටවීමේ ක්‍රියාවලිය. ඔව් මට තේරෙන්නේ නැති තැන තමයි කෑම හදන්න ගිහින් ඇඟේ තියෙන වතුර ටික ඔක්කොම නැති කරගෙන ශාකියෝ කොහොමද බේරෙන්නේ? අන්න එතනයි ශාක මුහුණ දෙන ලොකුම ඔබතෝකෝ ටිකේ තියෙන්නේ. වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න නම් පත්‍රවල තියෙන පූටිකා කියන කුඩා සිදුරු විවෘත කරන්න වෙනවා. හරි. ඒ සිදුරු විවෘත කළ ගමන් ඇතුලේ තියෙන ජලය වාෂ්ප වෙලා යනවා. හරියට අර මිනිස්සුන්ට දාඩිය දානවා වගේ දෙයක් තමයි වෙන්නේ. සාමාන්‍ය පරිසරයකදී මේකෙන් ගහේ උෂ්ණත්වය පාලනය වුණත් වියලි පරිසරයකදී මේක මාරාන්තිකයි. ඒ කියන්නේ වතුර ටික ඔක්කොම ඉවර වෙලා ගහ මැරිලා යන්න පුරුවන්. හරියටම හරි. ඒ නිසා ජලය අපතේ යාම වළක්වන්න ශාකපත්‍ර විවිධ ආරක්ෂක දැල් නිර්මාණය කරලා තියනවාද? කනේරු සහ අරලිය කොළ මතු පිට ඝන ඉටි ස්තරයක්, ඒ කියන්නේ කියුටිකලයක් තියෙන එකයි. ඒ ඉටි තට්ටුව ජලය වාෂ්ප වෙන එක අවහිර කරනවද? ඔව්. ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. අර කසගහේ කොළ අපි දැකලා තියනවා නේද? ඒවා හරිම සිහින් හරියට කොසු ඉදල්වල කූරු වගේ. එතකොට ඒ පත්‍ර වර්ගඵලයේ අඩු කරගෙන තියෙන්නේත් වතුර වාෂ්ප වෙන එක නවත්තන්නද? ඔව් ඒකත් එක්ක උපක්‍රමයක්. නවහන්දි සහ හීරැස්ස වගේ ශාකවල නම් කොළ ඇත්තෙම නැති තරන්නේ. පැහැදිලිවම වර්ගඵලයේ අඩු කරන තරමට ජලය පිට වෙන සිදුරු ප්‍රමාණයත් අඩු වෙනවා. කොළ නැති කරන එක තමයි වතුර ඉතිරි කරගන්න තියෙන හොඳම ක්‍රමය කියලා ඒ ශාක තේරුම් අරගෙන තියෙනවා. පොඩ්ඩක් එන්න. එතකොට මඩ මෙතන ලොකු පැටලිල්ලක් එනවා. ජලයේ ඉතිරි කරගන්න කියලා පත්‍ර හැලුවාට පස්සේ කාන්තාරවල තියෙන කැක්ටස් වගේ ශාක කොහොමද කෑම හදාගන්නේ? ඒවට කොළ ඇත්තෙම නැනේ. තියෙන කටු විතරයි. එතකොට ගහ කොහොමද ජීවත් වෙන්නේ? අන්න එතනයි පුදුමය. ඒ කටු කියන්නේ වෙන මුකුත් නෙවෙයි. ජලය වාෂ්ප වෙන එක නවත්තන්න සම්පූර්ණයෙන්ම හැකිලිලා ගියපු පත්‍ර. මොකක් ඒ කටු කියන්නේ කොළද? ඔව්. කාන්තාරයේ තියෙන අධික රස්නියත් එක්ක සාමාන්‍ය පත්‍රයක් තිබුණොත් පැය කිහිපයකින් ගහේ වතුර ඔක්කොම හිඳිලා යනවා. ඒ නිසා මේ පත්‍ර සම්පූර්ණයෙන්ම කටු බවට පත් වෙලා. ඒ කියන්නේ හරියට අර දෙඩි කෑම පාලනයකට කියන්නේ එක්ස්ට්‍රීම් ඩයට් එකට ගියපු පත්‍ර වගේ තමයි ඒ කටු කියන්නේ. ඒ උපහැරණිය ඊටමත් අපූර්වයට මෙතනට ගැලපෙනවා. හැබැයි ඔබේ අර කලින් ප්‍රශ්නෙට උත්තරේ තමයි පත්‍ර කටු බවට පත් වුනාම කෑම හදන වගකීම අර කොළ පාටින් තියෙන කඳ විසින් බාර ගන්නවා. කඳෙන් තමයි කෑම හදන්නේ. ඔව්. ඒ වගේම අර කටුවලින් ජලය ආරක්ෂා කරනවා වගේම කාන්තාරයේ ඉන්න සත්තුන්ගෙන් ගහට ආරක්ෂාවක් දෙනවා. පත්‍රයක් තමන්ගේ මූලික හැඩය සහ කාර්ය සම්පූර්ණයෙන්ම ඇත්තහැරලා වෙනස් වෙලා තියෙන අපූර්ව අවස්ථාවක් තමයි ඒක. ඒකනම් විශ්වාස කරන්න තමාරුයි. හැබැයි පත්‍රවලින් කරන තවත් විශ්මිත වැඩක් ගැන මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නේ ඇටයකින් හරි කඳකින් හරි පැලයක් හැදෙනවා කියලානේ. ඒත් අක්කපාන බෙගෝනියා සහ පෙපරෝමියා වගේ ශාකවල පත්‍රවලට පුරවන්ලු තමන්ගේ නාරටිය වලින් නව මූල් ඇදලා අලුත් පැල බිහි කරන්න. ඔව් ඒක විශේෂ හැකියාවක්. මන් කියන්නේ කොළයක් බිමට වැටුනාම ඒක කුණු වෙලා යනව වෙනුවට ඒකින් මූල් ඇදෙනවා කියන්නේ හරියට මැජික් එකක් වගේනේ. ඒක අලිංගික ප්‍රජනනය කියලා තමයි විද්‍යාවේදී හඳුන්වන්නේ. හිතන්නකෝ ශාකයක් තමන්ගේ වර්ගය බෝ කරන්න මල් පිපිලා පරාගණය වෙලා බීජ හැදෙනකම් බලන්න ඉන්න එක කොච්චර කල් යන අනුතුරුදායක වැඩක්ද කියලා. ඔව් සමහර වෙලාවට සත්තු ඒ මල් කා ගන්නව නේද? හරියට හරි. අන්න ඒ අභියෝගයේ ජය ගන්න තමයි මේ ශාක කොළයෙන්ම පැලයක් හදන්න පරිණාමය වෙලා තියෙන්නේ.
කොලයක් බිමට වැටුණු ගමම් ඒ කොලේ නාරටි ආශ්‍රිතව තියෙන සෛල ක්‍රියාත්මක වෙලා අලුත් මුල් සහ දළු හදා ගන්නවා. මේක ඊටාම සාර්ථක වගේම වේගවත් ප්‍රජනන ක්‍රමයක්. කොලයකින් ඒ තරම් දේවල් කරන්න පුළුවන් වුණත් නියංගයක් වගේ දරුණු තත්ත්වයක් આવොත් මේ පත්‍ර ඔක්කොම විනාශ වෙන්න පුරවන් නේද? අනිවාර්යෙන්ම. අන්න ඒ වෙලාවට තමයි ශාකයක් Tamanගේ පැවැත්මේ ඊළඟ රහස් ආයුධය එළියට ගන්නෙ. ඒ කියන්නේ Tamanගේ කඳ සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයකට යොදවනව නේද? ඔව්. අපි කඳ ගැනත් කතා කළ යුතුමයි. කඳක් කියන්නේ නිකම්ම පත්‍ර සහ මල් දරාගෙන ඉන්න ආධාරකයක් හරි වතුර ගෙනියන පයිප් පද්ධතියක් හරි විතරක් නෙවෙයි කියන එක මේ සටහන් වලින් පැහැදිලි වෙරුවා. පැහැදිලිවම නෑ. කඳ කියන්නේ ශාකයේ තවත් ඊටාම නම්‍යශීලී අවයවයක් ප්‍රජනනය සඳහාම හැඩගැස්සුණු කඳන් පවා තියම. ඒ කියුමේ ගොටුකොළ වගේ ශාක බිම දිගේ යවන්නේ දාවක කඳන්, කෙසෙල් ගස් අලුත් පැල හදන්නේ මොරෙයියන් මගින්. මේවා ඔක්කොම කඳේ විවිධ ස්වරූප. ඒ වගේම උක් සහ කිතුල් වගේ ශාක කරන්නේ තමන්ගේ කඳේ විශාල වශයෙන් ආහාර ගබඩා කරගන්න එක. ඔය කඳන් ගැන කියවද්දී මාව වඩාත්ම පුදුමයට පත් කළේ අර භූගත කඳන් ගැන තියෙන කතාව. භූගත කඳන්. ඒක ගොඩාක් අය වරදවා වටහා ගන්න තැනක්. ඔව් මම මෙච්චර කල් හිතාගෙන හිටියේ පොළවේ යට තියෙන ඕනෑම දෙයක් මුලක් කියලා. ඒත් අර්තාපල්, ඉඟුරු, ලුණු, කහ වගේ දේවල් මුල් නෙවෙයි, ඒවා කඳන්ලු. මට තේරෙන්නේ නෑ කොහොමද පොළවේ යට තියෙන දෙයක් කඳක් වෙන්නේ. මේකෙන් මතුවනේ වැදගත් ප්‍රශ්නයක් තමයි ඒක. බැලු බැල්මට ඒක මුලක් වගේ පෙනුනත් ව්‍යුහ විද්‍යාත්මකව බැලුවම ඒක කඳක්. උදාහරණයක් විදිහට අර්තාපල් අලයක තියෙන අර ඇස් අපි දැකලා තියෙනව නේද? ඔව් අලවල තියෙන පොඩි වලවල් වගේ ඒවා. අන්න ඒවා. ඒවා ඇත්තදම කඳක තියෙන ගැට. ඒ ගැට වලින් තමයි අලුත් දළු වෙන්නේ. මුල් වලට එම දළු දාන්න බෑ. ඉතින් ඇයි කඳක් පොළවේ යටට යන්නේ කියලා හිතනොත් පරිණාමීය වශයෙන් ගත්තාම මේක අතිශය දියුණු ආරක්ෂක උපක්‍රමයක්. ඒ කියන්නේ නරක කාලගුණයෙන් බේරී ඉන්න ශාකය විසින් තමන්ගේ වටිනාම සම්පත් පොළව යට තියෙන ආරක්ෂිත බැංගු සේපුවක හංගලා තිනා වගේ වැඩක්ද මේ කරන්නේ. පොළවේ උඩ තියෙන ඔක්කොම දේවල් විනාශ වුණත් සේපුව ඇතුලේ තියෙන සම්පත් ටික ආරක්ෂිතයි නේද? ඒ බැංකු සේප්පු උපකරණයට තව අදහසක් එකතු කරොත් මේක අර කාලතරණයක් කරන ටයිම් කැප්සියුල් එකක් වගේ කියන්නත් පුළුවන්. ටයිම් කැප්සියුල් එකක්. ඒ කොහොමද? අහිතකර කාලගුණයක් එද්දී උදාහරණයක් විදිහට තද නියඟයක් හරි අධික ශීතලක් හරි ආවම පොළවෙන් උඩ තියෙන පත්‍ර අතු ඔක්කොම මැරිලා යනවා. හැබැයි පොළව යට තියෙන මේ කඳ ආහාර ගබඩා කරගෙන ජීවිය ආරක්ෂා කරගෙන නිදා ගන්නවා. ඒක පුදුමයි. මාස ගානකට පස්සේ ආපහු හොඳ කාලයක්. ඒ කියන්නේ වැස්සක් ආවම ඒ කඳෙන් අලුත් දළු දාලා ශාකය ආයෙත් වැඩෙනවා. ඒ කියන්නේ භූගට කඳක් කියන්නේ පැවැත්මේ රහස් ආයුධයක්. එතකොට පොළවෙන් උඩ තියෙන කඳන් මුණත් අපි කලින් කතා කළා වගේ කොළ කරන වැඩේ බාර ගන්නවා නේද? දලුක් වගේ ශාකවල කඳ කොළ පාටයි හරියට කොළයක් වගේම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඔව් පත්‍රවලට ඒක කරන්න බැරි පරිසරවලදී කඳ ඒක බාර ගන්නවා. ඒ වගේම මම දැකලා තියෙනවා විනිවැල් බෝංචි වගේ ශාකවල කඳම් ආරෝහක කඳන් බවට පත් වෙලා ආධාරයක් වටේ එතිලා ඉහළට යනවා. ඒකත් මහ කඳක් හදාගන්න ශක්තිය වැය නොකර වෙන කෙනෙක්ගේ උදව්වෙන් ඉහළට යන කපටි හැබැයි දක්ෂ උපක්‍රමයක් නේද? අනිවාර්යෙන්ම දැවමය කඳක් හදන්න විශාල ශක්තියක් ඒ වගේම කාලයක් යනවා. ඒ වෙනුවට ආරෝහක කඳක් හදාගෙන වෙනත් ශාකයක ඇතිලා ආලෝකයේ තියෙන ඉහළටම යන එක ඊටම කාර්යක්ෂමයි. හයි. දැන් අපි පත්‍ර Tamanගේ වගකීමෙන් ඔබට යන හැටි කතා කළා. කඳන් පොළව යට හැංගෙන හැටි කතා කළා. ඊළඟට මේ සටහනේ තියෙන පස්සෙන් මිදුණු මුල් ගැන. ඔව් මුල් ගැන කතා කරද්දී අපිට තවත් අපූර්ව දේවල් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මුල් කිව්වම අපේ ඔළුවට එන්නේ පොළව යටට යන ගහක් බිමට සවි කරන ජලය උරා බොන කොටසක්නේ. මුදුන් මුල් ආගන්තුක මුල් කියලා ඒවා වර්ග කරනවා. ඒත් මූලාශ්‍රවලට අනුව සමහර මුල් ඒ සම්ප්‍රදායික නීතිය සම්පූර්ණයෙන්ම බිඳ දමලා තියෙනවා. මුල් කියන්නේ පරිසරයට අනුව පුදුමාකාර විදියට හැඩගැහෙන අවයවයක් තමයි. මූලික කාර්යයට අමතරව ආහාර ගබඩා කිරීමේ කාර්යය මුල් විසිනුත් කරනවා. මතකද අපි අර්තාපල් කන්ද කිව්වා. ඔව් අර ගැට తీර නිසා. හරියට හරි. හැබැයි කැරට්, රාබු, බීට් වගේ දේවල් වල ආහාර ගබඩා වෙන්නේ ප්‍රධාන මුදුන් මුලේ. ඒ වගේම මඤ්ඤොක්කා සහ බතල වගේ දේවල් වල ආහාර ගබඩා වෙන්නේ ආගන්තුක මුල් වල. ඒක තමයි මේ ව්‍යුහයන්ගේ විවිධත්වය. නමුත් වඩාත් විශේෂ වෙන්නේ
පොළවෙන් උඩට එන මූල පද්ධතීන්. ඔව් අපි අර නුගු ගස්ස දෙකලා තියෙනව නේද? අතු වලින් පහලට එන කරුමුල් හරියට ගොඩනැගිල්ලක කණු වගේ විශාල අතු දරාගෙන ඉන්නවා. ඔව් ඒ ආධාරක මුල්. ඒ වගේම රම්පේ ගහේ කඳ වටේට තියෙන කයිරු මුල් කඳට ලොකු සහයෝගයක් දෙනවා. ගම්මිරිස්, බුලත් වගේ වැල්වල කඳෙන් එන ආරෝහක මුල් ගහක එතෙන්න උදව් වෙනවා. ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. මොකද්ද? අර ඔකිඩ් වගේ ශාකවල තියෙන වායුව මුල්. ඔකිඩ් ගස් තියෙන්නේ වෙන ගස්වල අතුවලනේ. එතකොට පොළවට සම්බන්ධයක් නැතුව ඔකිඩ් මුලක් කොහොමද වතුර බොන්නේ? වාතයේ තියෙන තෙතමනේ බොනවා කියන්නේ හරියට සුළඟේ පාවෙන ස්පොන්ජ් එකක් වගේ වැඩක්ද එකෙන් කරන්නේ? වාතයේ පාවෙන ස්පොන්ජ් එකක් කියන එක විද්‍යාත්මකවත් ගොඩක් දුරට නිවැරදියි. ඔකිඩ් වගේ වෙන ගස් මත වැවෙන අපිශාකවලට පොළවෙන් ජලය ගන්න විදිහක් නැහැ. ඉතින් කොහොමද ඒව ජලය ගන්නේ? ඝන වනාන්තරයක ආලෝකය හොයාගෙන තමයි මේවා උඩට ගිහින් තියෙන්නේ. හැබැයි උඩට ගියාම වතුර නැහැ. ඒ නිසා ඒවායේ මුල් පරිණාමය වෙලා තියෙනවා වෙලමන්ට් කියලා හඳුන්වන විශේෂ ස්පොන්ජ් එකක් වගේ පටකයක් සහිතව. මේ පටකයට පුරුවන් වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සහ තිතමනය කිලින්ම උරා ගන්න. ඒ කියන්නේ වාතයෙන් කිලින්ම වතුර බොනවා. ඔව්. ඊටත් වඩා පුදුමිතන අනිත් කාරණේ තමයි කඩොලාන ශාකවල තියෙන ශ්වසන මුල්. ඔව් මහ කඩොල් සහ සොනරේෂියා වගේ ශාකවල මේව තියෙනවා කියලා මූලාශ්‍රයේ සඳහන් වෙනවා. මට මේක ඇහුවමත් හිතුනේ මුලක් කොහොමද උස්ම ගන්නෙ? සාමාන්‍ය මුල් තියෙන්නේ පොළව යටනේ. ඒක ඇත්ත. ඕනෑම ජීවියෙකුගේ සෛලවලට හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. සාමාන්‍ය ගහක පොළව යට තියෙන මුල් පසේ තියෙන වාතයේ හිඩැස් වලින් ඔක්සිජන් ගන්නවා. සාමාන්‍ය පසේ වාතය තියෙනෝනේ. හැබැයි කඩලාන ශාක වැවෙන්නේ කලපු ආශ්‍රිතව. හිතන්නකෝ දවසකට දෙපාරක් මුහුදු වතුරෙන් යට වෙන කිසිම ඔක්සිජන් එකක් නැති සිමෙන්ති වගේ ඝන මඩ ගොහරුවක් ඇතුලේ තමයි ඒ මුල් හිර වෙලා තියෙන්නේ. සාමාන්‍ය ගහක මුලක් එතනට දැම්මොත් පැය ගානකින් හුස්ම ගන්න බරුව කුණු වෙලා යනවා. ඒ කියන්නේ මුල් ඉන්නේ සම්පූර්ණයෙන්ම හුස්ම හිර වෙන පරිසරයක. ඉතින් ඒකට ශාකයේ හොයාගත්ත විසඳුම මොකද්ද? මේ පරිසරය විසින් පනවපු මාරාන්තික බාධාවට එරෙහිව ශාකයේ හොයාගත්ත අපූර්ව විසඳුම තමයි ශ්වසන මුල් එහෙමත් නැත්නම් නියුමෙටෆෝස් කියන්නේ. ඒව කොහොමද වැඩ කරන්නේ? ඒව ගුරුත්වාකර්ෂණයට එරෙහිව මඩෙන් උඩට එනවා. හරියට අර කිමිදුම් කරුවෙක් වතුරෙන් උඩට දාන ස්නෝකල් එක. ඒ කියන්නේ හුස්ම ගන්න බටයක් වගේ වාතයට මතුවලා එවිත් වායුගෝලයෙන් කෙලින්ම ඔක්සිජන් ලබා ගන්නවා. නීති කඩ කරන්න සහ අභියෝග ජය ගන්න ශාක කොයිතරම් දක්ෂද කියන්න මේක කදිම නිදසුනක්. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ ගහක් කියන්නේ නිශ්චල කිසිම දෙයක් කරන්න බැරි වස්තුවක් කියන තැනින්. ඔව් මුලින් අපිට හිමයි හිතුනේ. ඒ දැන් අපිට පැහැදිලි ශාක කියන්නේ අතිශය ක්‍රියාකාරී ඕනෑම අභියෝගයකට මුහුණ දෙන සඳහා තමන්ගේ ශරීර අවයවවල මූලික කාර්යයන් පවා සම්පූර්ණයෙන් වෙනස් කරගත හැකි. ජ්‍යාමිතිය සහ රසායන විද්‍යාව උපරිමයෙන් භාවිතා කරන අති විශිෂ්ට ජීවීන් කොට්ටාසයක් බව. ඔව් මේ අවබෝධය සැබවින්ම වැදගත්. මින් ඉදිරියට කවුරු හරි ගෙවත්තක අවිදිනකොට එහෙමත් නැත්තම් කෑම පිංගානේ තියෙන අල කෑල්ලක් බෝංජි කරලක් හරි පලාකොලයක් හරි දිහා බලනකොට ඒක හුදු ආහාරයක් හෝ ශාකයක් විදිහට විතරක් පෙනෙන එකක් නෑ. අනිවාර්යෙන් වෙන. ඒ පිටුපස්සේ තියෙන මිලියන ගණනක පරිණාමීය ඉංජිනේරු විද්‍යාවේ ප්‍රතිඵලයක්. ඒක ජීවත් වීම සඳහා කළ අතිවිශාල අරගලයක ජයග්‍රහණයක් කියන එක දැන් අපිට පැහැදිලියි. ඒක ඇත්තටම අපේ මනස විවෘත කරන කාරණාවක්. ගහක් කොළයක් දිහා බලන විදිහ මේකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම මේ කතාබහ අවසන් කරන්න කලින් එක ගැඹුරු සිතුවිල්ලක් අපේ සවන් දෙන්නන්ට ඉතිරි කරලා යන්න මම කැමැති. ඒ මොකල්ද? අපි දැක්කා ශාකයකට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන් මුලක් පැනහල්ලක් බවට පත් කරගන්නටත් කොලයක් ජල ටැංකියක් හරි කටුවක් හරි බවට පත් කරගන්නටත් පුළුවන් බව. ඔව් ඒක විශ්මයජනකයි. පරිසරයේ ඇතිවන දරුණු බලපෑම් තමයි මේ වෙනස්කම් වලට ඕන්ව තල්ලු කළේ. එහෙමනම් පරිසරයේ විසින් තවමත් ඊතරම් දරුණු විදිහට බල නොකළ නිසා අපේ මේ මිනිස් සිරුර තුලත් මෙලෙස සැඟවී ඇති අප තවමත් අවදි කර නොමැති විශ්මයජනක හැකියාවන් සහ වෙනස් වීම මුනවා විය හැකිද? ස්වභාව ධර්මයේ හැකියාවන් සැබවින්ම අසීමිතයි. අභියෝගයක් ආවොත් මිසක් අපි කවුරුත් දන්නේ නැහැ අපි ඇතුලේ හැංගිලා තියෙන ශක්තිතාවය මොකක්ද කියලා.